මෙන්න මේ CoinRace කියන සයිට් එක ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ගියාම ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ගේනවා. මෙතනින් තමයි ඔයාලට රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. මෙතන මේ please enter your email කියලා තියෙන තැනට ඔයා log වෙන email එක දෙන්න. ඊට පස්සේ මෙතන මේ next කියන එක දෙන්න. ඊට පස්සේ ඔයා දීපු ඒ ඊමේල් එකට පොඩි කෝඩ් එකක් එනවා. ඔයා ඒ කෝඩ් එක එන්ටර් කරන්න ඕනේ. ඊළඟට ඔයාට පෙන්නනවා ඒ කෝඩ් එක එන්ටර් කරන්න තැන. මම මගේ මේල් එකෙන් ලොග් වෙලාම පෙන්නන්නම්. ඉන්න මම රෙජිස්ටර් වෙන හැටි පෙන්නන්නම්. මෙන්න මෙතෙන්ට තමයි ඔයාගේ කෝඩ් එක එන්ටර් කරන්න ඕනේ. ඊට පස්සේ පහළ තැනට ඔයා ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් දෙන්න. ඊට පස්සේ රෙජිස්ටර් කියන තැන ක්ලික් කරන්න. හරිම සුළු ස්ටෙප් එකක් තියෙන්නේ. මුලින් ඊමේල් එක දෙනවා. ඒකට යන කෝඩ් එක ඊට පස්සේ මෙතෙන්ට එන්ටර් කරනවා. ඊළඟට ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් දෙනවා. රෙජිස්ටර් දෙනවා. මම දැන්ටම රෙජිස්ටර් වෙලා තියෙන නිසා මම දැන් ලොගින් වෙන්නම් මගේ account එකට. ලොගින් වෙන්නෙත් ඒ විදිහටමයි. මෙතන ලොගින් දුන්නට පස්සේ උඩ ඊමේල් එක එන්ටර් කරන්න එනවා. ඊට පස්සේ අපි දීපු පාස්වර්ඩ් එක එන්ටර් කරන්න එනවා. ඊට පස්සේ ලොගින් දෙන්න තියෙන්නේ. එච්චරයි. හරිම සුළු පියවරක් තියෙන්නේ. රෙජිස්ටර් වෙන්නත් මහ ලොකු දෙයක් කරන්න නැහැ. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි අපි සයිට් එක පෙන්වන්නේ. එතන අපි කරන්නේ මෙතන ට්‍රේඩ් කරන්නත් පුළුවන් BTC. හැබැයි අපි කරන්නේ මෙතන මේ කලර් ප්‍රෙඩික්ෂන් කියන එක. කලර් ප්‍රෙඩික්ෂන් එක කරන්න ලේසි. ඒක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. මම ඒක කරන ට්‍රික්ස් එක ඔයාලට කියලා දෙන්න. මේ තියෙන්නේ වෙබ්සයිට් එකේ ඩීටේල්ස්. හරි, මෙතන මේ තියෙන්නේ මේ කලර් ප්‍රෙඩික්ෂන් කියලා. අන්න ඒක තමයි අපි දැන් කරන්න යන්නේ. එතන ක්ලික් කරපුවාම ඒ කලර් ප්‍රෙඩික්ෂන් වලට ඒ කලර් ට්‍රේඩින් වලට අපිව අරගෙන යනවා. ඇත්තටම මෙතන සරලවම කරන්න තියෙන්නේ මෙතන මේ තියෙන රතු කොළ දම් කියන පාට තුනෙන් එකකට අපිට බෙට් කරන්න තියෙන්නේ. අපි බෙට් කරපු කලර් එක ආවොත් අපි දිනුම්. ඇත්තටම මම මේක මෙච්චර සරලවම පැහැදිලි කරන්නේ ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට. මෙතන මේ කලර්ස් තුනෙන් අපි රතු බෙට් කරොත් අපි එකක් බෙට් කරා කියන්නකො 1.95ක් අපිට ලැබෙනවා. දම් බෙට් කරත් අපි බෙට් කරන එක වගේ 4 ගුණයක් අපිට ලැබෙනවා. එතකොට කොළ බෙට් කරොත් අපි බෙට් කරන එක වගේ 1.95ක් අපිට ලැබෙනවා. ඒ කියන්නේ දෙගුණයකට ආසන්න ප්‍රමාණයක්. දැන් මේ බෙට් කරලා පෙන්නන්න යන්නේ. මෙතන මම 0.7 ප්‍රමාණයක් බෙට් කරලා පෙන්නනවා. මොකද දැනට මගේ බැලන්ස් එක තියෙන්නේ එච්චරයි. මෙතන මම තේරුවේ රතු. මෙතන නම්බර් එක දැම්මා. මෙතන අපි රෙඩ් කලර් එක දැම්මා. ඊට පස්සේ ට්‍රේඩ් කියන එක දෙන්නයි තියෙන්නේ. ඊට පස්සේ දැන් අපිට මෙතන බලන්න තියෙන්නේ ට්‍රේඩ් කරාට පස්සේ විනාඩියට මේකේ ට්‍රේඩ් එක වැටෙනවා. අපිට ඕන එක විනාඩි 2කට සැරයක් විනාඩි 3කට සැරයක් විදියට හදන්නත් පුළුවන්. මේ මම දාලා තියෙන විනාඩියට මම දැන් බෙට් කරපු එකේ ඔන්න විනාඩියේ තප්පර 12යි තව තියෙන්නේ. තප්පර 11යි. මෙතන තප්පර 20න් පස්සේ ට්‍රේඩ් කරන එක අපට නතර කරනවා. ට්‍රේඩ් කරන්න දෙන්නේ නැහැ. දැන් මම රෙඩ් වලට ඇල්ලුවේ. හරි. මම රෙඩ් ආවා. එතකොට මම 0.7.1 දැම්මේ. මට 0.7.1.95ක් ලැබුණා. මෙතන මගේ බැලන්ස් එක වැඩි වුණා. දැන් ඔන්න ආයේ ඒ විදියටමයි මේව කරන්න තියෙන්නේ. මම තව එකක් පෙන්නන්නම්. ඒ වගේම ප්‍රමාණයක් මම දාලා ඉවර වෙලා මම ඔන්න රෙඩ් වලටම ආයෙ ට්‍රේඩ් කරා. තාම මේ කවුන්ට් ඩවුන් එක 36යි. ඒක නිසා අපිට තාම ට්‍රේඩ් කරන්න පුළුවන්. මෙතන තප්පර 20 වුණු ගමන් මෙතන ට්‍රේඩින් එක නතර වෙනවා. අපිට ට්‍රේඩ් කරන්න බෑ. ඊට පස්සේ තප්පර 20න් නතර කරනවා යාලා. තප්පර 20න් පස්සේ කාටවත් ආයෙ ට්‍රේඩ් කරන්න දෙන්නේ නැහැ. ආයෙ ට්‍රේඩ් කරන්න පුළුවන් වෙන්නේ ඊළඟ විනාඩියේ. හරි. ඒකෙත් අපි බලමු ඊළඟට මොන කලර් එක දෙන්නේ කියලා. හැබැයි මේක මෙහෙම ට්‍රේඩ් කරන්න නම් අනිවාර්යෙන්ම අපි පොඩි ගාණක් ඩිපොසිට් කරගන්න ඕනේ. මේකේ රුපියල් 600ක් වගේ පොඩි ගාණක් ඩිපොසිට් කරාම ඇති. මම නම් රුපියල් 1000ක් ඩිපොසිට් කරගත්තා. මම ඩිපොසිට් කරන විදිහත් කියලා දෙන්නම්. හරි ආයාව රෙඩ්. මට ඒ ගාණත් මේකට එකතු වුණා. මම ඔයාලට දැන් ඩිපොසිට් කරන විදිහ කියලා දෙන්නම්. මේ පහළ accounts කියන එකට ගියපුවාම ඔයාලට පෙන්නනවා recharge withdrawal කියලා දෙකක්. එතන recharge කියන එකට යන්න.
ඊට පස්සේ මේ විදියට පෙන්නනවා. මෙතන මේ ෆේට් කරන්සි කියන එකට යන්න. ඊට පස්සේ මෙතන ශ්‍රී ලංකා රුපීස් කියන එක ක්ලික් කරන්න. මෙතන ඊට පස්සේ ඔයා ඩිපොසිට් කරන ගාණ එන්ටර් කරන් තියෙන. මෙතන 600 නම් 600 සිලෙක්ට් කරන්න. නැත්නම් 1000 දෙන්න. ඊට පස්සේ පහළට ගියාම මෙතනට එනවා පේමන්ට් කියලා. මෙතන පේමන්ට් now කියන එකත් ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ පෙන්නනවා. මෙතන මේ your account කියන තැනට ඔයා ඩිපොසිට් කරන account number එක දෙන්න. ඊට පස්සේ payment කියන තැනට යන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ පෙන්නනවා. මෙන්න මේ account එකට තමයි ඔයා සල්ලි transaction කරන්න ඕනේ. ඔයා ඩිපොසිට් කරන 600ද 1000ද ඩිපොසිට් කරන ගාන මෙන්න මේ මෙතන දෙන account එකට. මෙතන දෙන account එක සැරින් සැරේ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයා ඩිපොසිට් කරන වාර ගානට account number එක වෙනස් වෙනවා. ඒ account number එකට ඩිපොසිට් කරලා ඒ slip එක මෙතෙන්ට දෙන්න. මෙතන ටච් කරපුවාම ඔයාගේ මීඩියා වලට යනවා. එතන ස්ලිප් එක තෝරලා දෙන්න. ඊට පස්සේ මෙතන කන්ෆර්ම් දෙන්න. එතන ඔයාලා ස්ලිප් එක තෝරලා දීලා මෙතන කන්ෆර්ම් දුන්නට පස්සේ එච්චරයි. ඊට පස්සේ ආයෙ ඔයාලට මොකුත් කරන්න නැහැ. ඔයාලට මෙන්න මේ වගේ පෙන්නනවා. මෙතන උඩ මෙන්න මේ වගේ ටයිම් කවුන්ට් වෙනවා වගේ පෙන්නනවා. ඊට පස්සේ විනාඩියකට දෙකකට විතර පස්සේ පුළුවන් ඔයාලටගේ ඔයාලා ඩිපොසිට් කරපු එක ඔයාලට මෙන්න මේ විදිහට ඕඩර් කම්ප්ලීට් කියලා පෙන්නනවා. ඊට පස්සේ බැලන්ස් එක ඔයාගේ account එකට ඔයාගේ මේ එකට ට්‍රාන්ස්ෆර් වෙනවා. ඔයාගේ බැලන්ස් එක පෙන්නනවා. ඔයා ඩිපොසිට් කරපු එක අන්ඩිපොසිට් වුණා කියලා බැලන්ස් එක වෙනවා. ඒ ඔක්කොම විනාඩි 2ක 3ක වගේ කාලයක් තමයි යන්නේ. මම ඇත්තටම මේකෙන් withdraw ගත්තා. ඒ නිසා තමයි මම මේක ගැන මේ පැහැදිලි කරන්නේ. withdraw කරන්නේත් ඒ විදිහටමයි. ඊට පස්සේ එහා පැත්තේ තියෙන withdraw කියන එකට ගියා. මෙතන currency එක දුන්නා. ලංකා රුපීස් කියන එක තේරුවා. ඊට පස්සේ පහලින් අපේ bank details ටිකක් ඉල්ලනවා. අපි මේ withdraw කරන amount එක මෙතනට දැම්මා. රුපියල් 600 ඉඳලා අපිට ඩිපොසිට් මේ withdraw කරන්න පුළුවන්. අවම ලිමිට් එක රුපියල් 600. ඊට පස්සේ මෙතන තියෙනවා මේ name කියන තැනට ඔයාගේ නම දෙන්න. ඊට පස්සේ amount එක දාලා name කියන තැනට ඔයාගේ නම දීලා මෙතන bank account number එක දාන්න. මෙතන මේ BOC ද සම්පත්ද commercial ද ඒ වගේ bank එක තෝරන්න තියෙන්නේ. ඊට පස්සේ branch එක දැම්මා. සබ්මිට් කරා. පැයක් එකමාරක් වගේ කාලයක් ඇතුළත ඔයාට ඒ සල්ලි ඩිපොසිට් වෙනවා. ඇත්තටම මම මේකෙන් 1500ක් මේ විත්ඩ්‍රෝ කරගත්තා. මම 1500 විත්ඩ්‍රෝ කරගත්තේ ඇත්තටම මේකෙන් විත්ඩ්‍රෝ කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔයාලා 1500 විත්ඩ්‍රෝ කරන්න නැතුව පුළුවන් නම් ඊට වැඩි ගාණක් එක දෙනකන් ඉඳලා විත්ඩ්‍රෝ කරන්න. එතකොට ඔයාලට ලේසියිනේ ට්‍රේඩ් කරන්න බැලන්ස් එකකුත් තියෙනවනේ. මෙතන මේ 1500ක් payment successful කියලා මෙතන මේ පහළ පෙන්නන්නේ. රතු පාටින් රින කියලා දාලා ඒ මගේ account එකෙන් 1500ක් අඩු වෙලා මගේ ඩිපොසිට් කරන්න ගිහිල්ලා කියලා. මම මේ 1500ක් එතනින් withdraw කරාට ඒක withdraw වෙන්නේ transaction fee එකකුත් කැපිලා. රුපියල් 75ක මුදලක් කැපිලා 1425ක් මගේ account එකට ඩිපොසිට් වෙලා තිනවා. ඇත්තටම මට ඒක ඩිපොසිට් වුණා. මගේ account එකට ඒක වැටුණා. මේකෙන් ඇත්තටම withdraw කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේ 1425 තියෙන මම එකෙන් withdraw කරපු මුදල. මේ මගේ account එකට ඇටල් තියෙන්නේ. හරි guys මම ඔයාලට කිව්වේ මේක ට්‍රේඩ් කරන විදිය මම ඔයාලට කියලා දෙන්නම් කියලා. ඔයාලා දැන් බෙට් කරනවනේ. එහෙම බෙට් කරද්දී එකම පාටකට බෙට් කරන්නේ. මොකද ඒ කලර් චේන්ජ් එක ඉක්මනින්ම චේන්ජ් වෙනවා. සමහර ඒවා එක දිගට යනවා. ඔයාලා එහෙම එකම කලරයකට ට්‍රේඩ් කරන්න. සැරි සැරේ කලර්ස් මාරු කරන්න ගියපුවාම ඔයාලා සිලෙක්ට් කරන කලර් එක නොඑන්න පුළුවන්. එකම කලරයකට ට්‍රේඩ් කරද්දී ඔයාලට අනිවාර්යෙන් මේ කලර් එක වැටෙනවා. එහෙම ඔයාලා ට්‍රේඩ් කරගෙන යද්දී මුලින්ම ට්‍රේඩ් එක 0.1ක් දැම්ම කියනකො ඔයා ඊළඟ ට්‍රේඩ් එක දාන්න 0.2ක්. ආයෙ ඔයා ඊළඟ ට්‍රේඩ් එක දාන්න 0.4ක්. එහෙම නැත්නම් 0.3ක්. ආයෙ ඊළඟ ට්‍රේඩ් එක දාද්දි 0.4ක්. ඒ වගේ ඔයා එකින් එක වැඩි කරගෙන යන්න. ඊට පස්සේ ඔයා කලින් එකදී ලොස් වුණත් ඔයා ඊළඟ එකට යනකොට අර ලොස් වෙච්ච එකත් එක්කම තමයි ඔයා ඊළඟ එකේ earn කරන්නේ. මොකද ඔයා වැඩි කරගෙනනේ ට්‍රේඩ් කරන ප්‍රමාණය වැඩි කරගෙන යන්නේ. එහෙම 10 සැරයකට සැරයක් වගේ ඔයා ට්‍රේඩ් කරන එක වෙනස් කරන්න. හැබැයි එක දිගටම යන්න එපා. ආයෙ මුලින් ඉඳලා පටන් ගන්න. ඒ වගේ 10 සැරයක් එහෙම නැත්නම් 7 සැරයක් වගේ පොඩ්ඩක් වැඩි කරගෙන ගිහිල්ලා ආයෙ අඩු වේ ඉඳලා වැඩි එකට යන්න.
හරි ගයිස් ඔයාලා කරලා බලන්න ට්‍රේඩ් කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාලට මේකෙන් දවසකට 2000ක් 3000ක් වගේ ගාණක් අනිවාර්යයෙන්ම හොයන්න පුළුවන් හරියට කරොත්. ඔයාලා අර කලර් චේන්ජ් කර කර ගිහිල්ලා ඉවර වෙලා පැටලවුනොත් නම් බෑ. ඔයාලා එක කලර් එකකට ට්‍රේඩ් කරගෙන හරි විදියට ගියොත් අනිවාර්යයෙන්ම ඔයාලට 2000ක් 3000ක් විතර මේකෙන් earn කරන්න පුළුවන්. ඇත්තටම මේකෙන් withdraw කරන්න පුළුවන්. ඒක නිසා හොඳට කල්පනා කරලා කරගෙන යන්න. කැමති අය කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ මොනවා හරි අපැහැදිලි තැන් මොනවා හරි තියෙනවා නම් මගෙන් අහන්න මම අනිවාර්යෙන් පැහැදිලි කරනවා. මේක කියාගෙන යද්දී මේක පැහැදිලි කරද්දී මොනවා හරි තැන් වැරදුනා නම් ඇත්තටම sorry guys. හරි. අපි බලමු ට්‍රේඩ් කරලා ඔයාලා මේකෙන් withdraw කරත් අනිවාර්යයෙන්ම මේකට කමෙන්ට් එකක් දාන්න. අනිත් අයටත් බලන්න. වොයිස් එක ගැන නම් වැඩි හිතන්න එපා ගයිස්. මොකද එච්චර ලස්සන වොයිස් එකක් නෙමෙයි තියෙන්නේ. හරි ඔයාලා වැඩේ කරගෙන යන්න. මම මේකේ ලින්ක් එක මේ සයිට් එකේ ලින්ක් එක අනිවාර්යයෙන්ම පළවෙනි කමෙන්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දෙකේම දානවා. ඔයාලට යන්න පුළුවන්. හරි එහෙනම් සුබ දවසක් හැමෝටම.